මහා බ්‍රහ්ම දෙවියන්, ශ්‍රී විෂ්ණු දෙවියන්, ශිව දෙවියන් කියන මේ ත්‍රිමූර්තිය හින්දු ඉතිහාසයේ මහා බල සම්පන්න දෙවිවරු හැටියට සඳහන් වෙනවා. මේ විශ්වය මවන, මේ විශ්වය අනතුරු විපත්වලින් ආරක්ෂා කරන, ඒ වගේම විමෝක්ෂයේ නිවන කර අරගෙන යන මේ ත්‍රිමූර්තියක් ගැන ඒ හින්දු ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. බුදුවරු පහළ වුණත් නොවුනත් මේ ලෝකයේ විශ්වය ආරක්ෂා කරන්නේ ඒ මහා බල සම්පන්න දෙවිවරු. ඔය අතර කලාතුරකින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න. බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ. බුද්ධ කියන වචනේ පවා කල්ප 100,000 ගණනින් අහන්නත් දුර්ලභයි. සාරා සංකේය කල්ප ලක්ෂයටම මේ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා බහලා ඇති. ඔය අතරේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. අසංකේය බැගින් මහා කල්ප මේ ලෝකෙ බුද්ධ ශූන්‍යව පැවතිලා තියෙන. ඒ කාලවලත් මේ තල 31කින් යුක්ත මේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන මේ විශ්වයේ සතර අපායගත සත්වයන්, මනුස්ස ලෝකවල මනුස්සයන්, සදෙව්ලොව දෙවියන්, බ්‍රහ්ම තලවල බ්‍රහ්මයන් සිටිනවා. අපේ බෝසතාණන් වහන්සේට පාරමී පුරාගෙන බුදු කෙනෙක් බුද්ධත්වයේ පිණිස යන ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි. එවැනි ගමනකදී බුදු කෙනෙකුට වැඩිපුරම උපකාර කරන්නේ දෙවිවරු. ඔබ ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වෙන ජාතක කතා තියා බලන්න. උන්වහන්සේට පාරමී පුරන්න අවශ්‍ය වෙනකොට සක්‍ර දෙවියන් ඇතුළු දෙවියන් තමයි වෙස් වලාගෙන මනුලොවට එන්නේ එක එක ස්වරූපෙන්. බෝසතාණන් වහන්සේ පාරමී පුරලා දෙව්ලොව වැඩ ඉඳිද්දී මව්කුස උපදින්න කාලයයි කියලා ආරාධනා කරන්නේ සියලු දෙවියන් එකතු වෙලා සක්‍ර දෙවියන් සමග. එදා පස්මහා බැලුම් බලලා පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳගෙන මේ ලෝකයේ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් 4 දෙනාම බෝසත් අම්ම 4 පැත්තෙන් හිටියේ. බෝසත් පුතා වෙසක් පුන් පොහෝ දවසේ ලෝකයට බිහි වෙද්දී මනුස්ස ලෝකයයි දන්නේ බුදු වෙන කෙනෙක් පහළ වෙනවා කියලා. සක්‍ර දෙවියන් තමයි බෝසත් පුතා රන් දැලකින් පිළිගන්නේ මුලින්ම. සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා අම්මගේ අතට බෝසත් පුතා දෙන්නේ දේවිය බොහෝම සතුටට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා. දස දහසක් ලෝක ධාතුවල දෙව් බඹුන් අහසේ සාදු කාරදිමින් ප්‍රීතිඝෝෂා කරා. බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහිවෙද්දී දස දහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදුනා කියනවා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරය පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගියා. බෝසත් උපත කියලා කියන්නේත් උන්වහන්සේගේ මුළු ජීවිත කතාවම ගත්තත් දෙවියන් එක්ක සම්බන්ධයි. එදා මහා අභිනිෂ්ක්‍රමණය කරද්දී චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා යද්දි මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ චන්න දන්නෙත් නැහැ කොහෙටද මේ යන්නේ. දස දහසක් ලෝක ධාතු වල දෙවිවරු අහසේ ප්‍රීතිඝෝෂා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. අනෝමා නදී අසලදී කෙස් වැටිය කපලා අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මට ඒකාන්තයෙන් ලෞතුරා බුදු බව ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේ රැඳේවා කියලා අහසට විසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳුණා.
දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන දෙව්ලොවට ගිහිල්ලා මේ තුන් ලෝකෙ පළවෙනියටම බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න පෙර උන්වහන්සේ වෙනුවෙන් දෙව්ලෝ මවපු චෛත්‍යය තමයි සිළුමිණිසෑය. දෙවියන් තමයි චෛත්‍යයක් මවාගෙන 12 යොදුනක් විශාල සත්රුවනින් මහා සෑයක් මවලා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරගෙන දෙවියන් වැඳුම් පිදුම් කරේ. ඒ මොහොතේම අහසින් ඇවිල්ලා ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් පූජා කරා. උන්වහන්සේ සිවුරු පිරිකර දරාගෙන අර ආභරණ ටිකයි මගුල් කඩුවයි චන් ඇමතියට දුන්න මේවා අරගෙන ආපහු යන්න. හැබැයි ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර අතේ තියාගෙන ආයි සත්‍යක්‍රියාවක් කරා. මට ඒ කාන්තෙන් ලෝතුරා බුදු බව ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නගිද්දී ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවෙන් පිළිගෙන බ්‍රහ්ම දෙවිවරු සමග බඹලවට ගිහින් බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුමිණි මහා සෑය. මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගලෙහි තැන්පත් කරා. උන්වහන්සේ බුදු වෙලා නැහැ. අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි දෙව්ලොව බඹලව උන්වහන්සේ වෙනුවෙන් චෛත්‍ය මවාගෙන දෙව් බඹුන් වන්දනා කරේ. හැබැයි මනුස්ස ලෝකෙ මිනිස්සු කියන්නේ එක ඇඟිල්ලක් උස්සලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියපු කොන්නඤ්ඤත් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහරිද්දී උන්වහන්සේ අතහැරලා ගියේ නැද්ද? ගියා. උන්වහන්සේට බැන බැන ආපහු ගියා. අපි බුද්ධත්වයේ ගැන ගමු. අපේ බුදුරජාණන් වහන්සේ එදා ලෞතුරා බුද්ධත්වයේ ලබන දවසේ ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ නැගෙනහිර දිසාවට කුසතන ඉලලා වැඩ සිටියා. චතුරංග සමන්නාගත වීරියේ මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද? ඒ ධර්මය අවබෝධ කරන්නේ නැතුව නම් මෙතන මැරුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙ. මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ. දෙවියන් පිරිලා හැබැයි වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේ එතනින් නැකිට්ටවන් මහා සේනා පිරිවරාගෙන ආවා. අවසානයේ උන්වහන්සේ පුරපු පාරමී ධර්ම සිහි කරලා මහ පොළොවට ශ්‍රී හස්තයේ තියලා සත්‍යක්‍රියාවක් කරා. මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙද්දී වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා සමග පලා ගියා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබුවා. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ ලබා ගත්තා. රාත්‍රී තුන්වෙනි යාමේ පුරාම පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදයා සමග හිත කෙලෙසුන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දස දහසක් ලෝක ධාතුවලට ආලෝක විහිදුණා. දෙවියන්ගේ දේවානුභාව ඉක්මවා ගිය ආලෝක ධාරා විහිදිලා ගියා. සියලු දෙවියන් අහසේ සාදුකාර දුන්නා. උන්වහන්සේ බුදු වෙලා සතියක්ම බෝධි මූලේ වැඩ සිටිද්දී ඇතැම් දෙවියන්ට සැක ඉපදුනා. තාම බුදු වෙලා නැතුව ඇති, තාමත් වජිරාසනයේ මත වැඩ ඉන්නේ. උන්වහන්සේ පළවෙනි සතිය අවසානයේ දෙව් බඹුන්ගේ සැක දුරු කරන්නයි බෝධි මූලෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවේ. මිනිස්සෙක්ගේ සැකයක් දුරු කරන්න නෙමෙයි. එදා සියලු දෙවිවරු සාදුකාර දීදී සැක දුරු කරගත්තා. ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙලා මයි මේ වැඩ ඉන්නේ කියලා. හතරවෙනි සතියේ රුවන්ගේ මැව්වේ සක්‍ර දෙවියන්. ඒ මත වැඩ ඉඳලා අභිධර්මයේ මෙනෙහි කරද්දී බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනේ.
මුළු ලෝකේටම දහම් දෙසන්න පස්වෙනි සතියේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනය කරන්න. හයවෙනි සතියේ මුචලින්ද විලාසලදි නාගලෝකෙ නාගේ සතියක් නොතෙමඉන්න මුත්තුකුඩයක් හිසට ඉහලින් දරාගත්ත වගේ පෙනගොබේ විහිදවාගෙන ආරක්ෂාව සැලසුයි. හත්වෙනි සතිය අවසානි තමයි මනුස්සේගේ ඇස ගැටුනේ තපස් සුබල්ලෝක වෙළඳ සොහොයුරන් වෙළඳාම යන ගම. පිංගතුනී බුදුරජාණන් වහන්සේ බුදුවෙලා ප්‍රථම ධර්ම දේශනාව ඉසිපතන මිගදාය සිදු කරද්දී බණ ඇහුවේ කී දෙනාද? මනුස්සලෝකෙම්ම 5 දෙනයි. කොන්නඤ්ඤ වප්ප බද්ධිය මහානාමස්සජී. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවියන් එක හඬින් ප්‍රීතිඝෝෂා කර කර අහස් කුස අත්තුරු සිදුරු නැතුව දෙව් බඹුන්ගෙන් පිරුණා. අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා මේසා විශාල අහසේ දෙවියන්ට ඉඩ නැතුව ඉන්දිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවාගත්ත කිය. එදා බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව දේශනා කළ අවසන් වෙද්දී 18 කෝටියක් දෙවියන් මගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. හැබැයි මනුස්ස ලෝකෙම එක්කෙනයි. පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි සෝවාන් ඵලයට පත් වුණේ. අනිත් 4 දෙනාම සැක කර කර හිටියා. දුෂ්කර ක්‍රියාව අතහැරලා බුදු වුණා කිව්වට අපිට සැකයි කී හිතෙන් හිත හිටියා. පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ හාමුදුරුව සෝවාන් වෙද්දී 18 කෝටියක් දෙවියන් ධම්මචක්ක දේශනාව අහලා මගඵල ලැබුවා. අද අපි මේ දේශනාව අවසානයේ සියලු දෙවියන්ට දම්සක් පැවතුම් සූත්‍රයේ හඬ නගා සජ්ජායනා කළ ආශිර්වාද කරමින් ආරාධනා කළ අධිෂ්ඨානයක් කරනවා මේ ලංකා සම්බුද්ධ ශාසනයේ සුරකින්න මේ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පුදබිමේදී සියලු දෙවියෝ උපකාර කරත්වා කියන ආශිර්වාදය. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දහම් දෙසුවා. උන්වහන්සේගේ දිනචර්යාවේ දෙවියන්ට වෙන් කරා රාත්‍රී පළවෙනි යාමේ වෙනම වෙලාවක්. රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් පළවෙනි යාමේ සංයුක්ත නිකායේ සූත්‍ර දේශනා 100 ගාණක් තියෙනවා. දෙවියන් දිව්‍ය පුතුන් දිව්‍ය සේනා පිරිවරාගෙන තමන්ගේ ගැටලු අහන්න දෙවියන් එන්නේ. මේ මනුස්ස ලෝකේ ප්‍රශ්න මිනිස්සුන්ට මතක නැහැ. දැන් බලන්න මහා මංගල සූත්‍රේ මංගල කරුණු මොනවද කී අවුරුදු 12ක් මිනිස්සු වාද විවාද කර කර හිටියා. බුදු කෙනෙක් පහළ වෙලා එක්කෙනෙකුට නුවණ නැහැ බුදුහාමුදුරන්ගෙන් ගිහින් අහන්න. හැබැයි දෙවිවරු එකතු වෙලා මංගල කාරණා ගැන මේ ප්‍රශ්නේ විසඳන්න සක්‍ර දෙවියන් දේව සභාවේ දෙවි කෙනෙක් යෙදුවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. බහූ දේවා මනුස්සාච්ච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තම. බොහෝ දෙව් මිනිසුන් මංගල කරුණු මොනවද කියලා වාද විවාද කර කර ඉන්නවා. දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් මංගල කරුණු දේශනා කරන සේක්වා බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනා කරා. අපිට වැදගත් කරුණු දෙවියන් මතු කරලා දුන්නා. ඒ නිසා බොහෝ දේශනාවන් සංයුත්ත නිකායේ දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තය ඒ වගේම විමානවත්වාදී දේශනා බලද්දි දෙවියන් ගැන සඳහන් වෙන දේශනා 100,000 ගණනක් ත්‍රිපිටකයේ තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදු කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ දෙවිවරු. මිනිස්සු නෙමෙයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උයනේ පිරිනිවන් පාන සූදානම් වෙච්ච දවසේ එදා සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහ සෙයියාවේ සැතපුණා. අකලට සල්මල් පිපිලා
බුදුරජාණන් වහන්සේ දෙසට ඒ සල්මල් කඩා හැලෙමින් පූජා පවත්වන්න පටන් ගත්තා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට දෙවියන් අහසේ ඉඳන් පූජා පවත්වන. සාමාන්‍ය මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ අහසින් මදාරා මල් පහළට වැටෙනවා පේනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද බලන්න මේ දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා මදාරා මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. කෙනෙක් බුදුන් වදාළ ධර්මය අවබෝධ කරන්න වීරිය වඩනවා නම් එය නියම පූජාවක්. හැබැයි ආමිස පූජාවත් මල් පූජාවත් බුද්ධ පූජාවක් තමයි. හැබැයි නියම පූජාව වෙන්නේ ප්‍රතිපක්ති පූජාව. බුදු කෙනෙක් වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමමයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ තුල වැඩ ඉඳලා මහා අදිෂ්ඨාන කර අනාගත බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් ඒ වෙලාවේ තමයි සක්‍ර දෙවියන්ට පවරන්නේ පතිට්ටිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රය මගේ පිරිනිවන් පෑමෙන් පසුව ලංකා භූමිය තුල බොහෝ කාලයක් බුද්ධ ශාසනය ආරක්ෂාවෙන්. ඒ නිසා ලංකා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ඔබට බාරයි කියලා සෝවාන් මගඵල ලැබපු දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ට ලංකා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ පැවරුවා. දැන් සක්‍ර දෙවියන් ඒ වෙලාවෙම මේ වගකීම පවරන්නේ උපුල්වන් දෙවියන්ට. මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපුල්වන් දෙවියන්ට වගකීම පැවරුව. දැන් වෙසක් දවසක් එදා. වෙසක් පුන් පොහෝ දවසේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට ලෝකයට පහළ වෙන්නේ. වෙසක් පුන් පොහෝ දවසේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලබන්නේ. වෙසක් පුන් පොහෝ දවසකයි අනුපාදිශේෂ පරිනිර්වාණය පිරිනිවන් පාන්නේ. එදාමයි මේ ලංකා භූමියට විජේ කුමාරය ඇතුළු 500ක තරම් විශාල පිරිසක් සේනාවක් නැව් නැගලා විදේශීය දූත පිරිසක් හැටියට මේ ලංකා භූමියට එන්නේ. ඒ වෙනකොට ලංකාවේ මිනිස්සු හිටියා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 9 වෙනි මාසේ මයංගනයට වැඩම කරලා මේ රට යක්ෂයන්ගෙන් ආරක්ෂා කරා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ නාගදීපයට වැඩම කරලා අනාගතයේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන භූමියේ මිනි පළඟක් නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ ආරවුල සංසිඳවලා බොහෝ පිරිසකට ජීවිත දානි ලබා දුන්නා. බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ තමයි කැලණියට වැඩම කරලා තමත් ලංකාවේ බොහෝ තැන්වලට වැඩම කරලා අනාගත සම්බුද්ධ ශාසනයේ පිහිටන බලවත් ආරක්ෂා වෙන භූමියේ බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කරලා ආපහු දඹදිවට වැඩි. අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සම්බුද්ධ ශාසනයේ පිහිටවලා ස්ථාපිත කරනවා. භික්ෂු භික්ෂුණී සංඝ පිරිස මේ ලංකා භූමියේ පහළ වෙලා ශාසනය බැබලෙනවා. ඒ වෙනුවෙන් පූජනීය පුණ්‍ය භූමිවල බුද්ධ අධිෂ්ඨාන පිහිටවල බුදුරජාණන් වහන්සේ වැඩියා. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ උන්වහන්සේට අවුරුදු 80යි. සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45යි උන්වහන්සේ වැඩ හිටියේ. එදා වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පාන දවසේ තමයි මේ ලංකා භූමියට විජේ කුමාරය ඇතුළු පිරිස ඉන්දියාවේ ඉඳන් පිටත් වෙන්නේ. ඒ වෙලාවේ මේ පිරිසට මුහුදේ මහා රළ හමන දවසක්. ඒ අයට මහා සාගරයේදී අනතුරක් විපතක් නොවෙන්න උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන් ආරක්ෂාව සපයනවා. ඒ වගේම විජේ කුමාරය ඇතුළු පිරිස මේ ලක්දිවට ගොඩ බැහැපු වෙලාවේ තාපස ශ්‍රමණ වේශයක් මවාගෙන
තවුසෙක් හැටියට ගහක් යට භාවනානුයෝගී ඉරියව්වෙන් පෙනී ඉන්නවා. විජය කුමාරයා අහනවා මේ කුමන නම් දිවයිනක්ද? කුමරුනි මේ ලක්දිවයි ලංකා භූමියයි. මේ දිවයින මනුස්්‍යයන් වාසය කරන භූමියක්. ඔබට ආරක්ෂිත භූමියක්. ඒ වෙලාවේ පැන්කෙන්ඩියෙන් පිරිත් පැන්දීලා පිරිත් නූල් බැඳලා ඒ අයට ආශිර්වාද කරා කියල සඳහන් වෙන උපුල්වන් දෙවියන්. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 650දී මේ රෝහණේ රජකං කරන දප්පුල රජතුමා දවසක් සිහිනෙන් දකිනවා කිහිරි කොටේකට ආරූඩ වෙච්ච උපුල්වන් දෙවියන් මහා බල ඇති දේවතාවෙක් මේ භූමියට එදා සාගරෙන් මේ කිහිරි කඳ මහා සාගරී දිගේ ගොඩ ගහන. රජ්ජුරුවන්ට පෙනීදලා මේ කිහිරි කඳෙන් ප්‍රතිමාවක් නෙලලා දෙවොලක් හදල පිහිටවන්න කියලා ඒ ශ්‍රී විශ්ණු දෙවියන් උපුල්වන් දෙවියන් රජ්ජුරු ඉදිරී පෙනීදල කියා හිටිය. දප්පුල රජතුමා රාජකීය පිරිසත් එක්ක එදා මේ මුහුදු තීරයට එනකොට අර කිහිරි කඳ දැකලා. පිරිසත් එක්ක මේ කිහිරි කඳ අරගෙන ගෙහිල්ල ප්‍රතිමාවක් නෙලන්න හිතනකොට සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට පවරනවා. ඔබ ගිහින් ඒ කිහිරි කඳෙන් උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමාව ඒ වගේම තවත් ප්‍රතිමා නිර්මාණය කරලා මවන්. විශ්වකර්ම දෙවියන් තමයි වෙස්වලාගෙන ඇවිල්ල එදා ඒ කිහිරි කඳෙන් ප්‍රතිමාවක් නෙලලා ශ්‍රී විශ්ණු දෙවියන්ගේ උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමාව නිර්මාණය කරන්න. හැබැයි පිංවතුනි ඒ ඉතිහාසෙ සඳහන් වෙනවා දප්පුල රජතුමායේ ප්‍රතිමාව නෙලල අවසන් වනාට පස්සේ. රාමේශ්වරම් කියන ඉන්දියාවේ දකුණු ඉන්දියාවෙන් බ්‍රාහ්මණවරුන්ව කැඳවලා. යාග පූජාවන් හෝම පූජාවන් සිදු කරලා ඒ ප්‍රතිමාවේ ප්‍රාණ ප්‍රතිස්ථාපනී කරා කියල. එහෙම නං හින්දු චාරිත්‍ර අනුවයි ඒ ප්‍රතිමා වහන්සේට ප්‍රාණ ප්‍රතිස්ථාපනී කරලා තිය. අපි චෛත්‍යයක් හදල අවසන් වෙලා කොත් පළඳවලා චූඩාමානිකය සහිත කොත පළඳනවා කියන්නේ ප්‍රාණ ප්‍රතිස්ථාපනී කරනවා ඒ සෑයට. දෙවලකත් එහෙමයි. එතකොට එදා දප්පුල රජතුමා ඒ වෙනකොට මිහිදු හාමුදුරු ලංකාවට වැඩම කළ බුද්ධ ශාසනය මෙහි බලවත් වෙලා තිබුන්නේ. එතකොට ඉන්දියාවෙන් බ්‍රාහ්මණවරු කැඳවෙලා එදා ඒ කිහිරි කඳෙන් නිර්මාණය කරපු ප්‍රතිමා වහන්සේට පූජාවන් පවත්වලා ප්‍රාණ ප්‍රතිස්ථාපනය කරලා මේ භූමියේ දෙවියන් වෙනුවෙන් දෙවොල ඉදි කරලා ඒ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්නට යෙදුණ. අද දෙවුන්දර දෙවියන්ගේ පුදබිම දෙවියන්ගේ විමානයේ පිහිටි ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන්ගේ පුදබිම මේ ශ්‍රී විශ්ණු මහා දේවාල උපුල්වන් දෙවියන්ගේ පුදබිමයි අපි මේ මහා පින්කම සිදු කරන්න. මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් සුමන සමන් දෙවියන් විභීෂණ දෙවියන් කතරගම දෙවියන් කියන්නේ අපේ රටේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂක සතරවරන් දෙවියන් හැටියට අපේ රටේ සලකන්. මේ ලෝකයේ විශ්වය ආරක්ෂා කරන සතරවරන් දෙවිවරු ඉන්නවා විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට දෙවිවරු. ඒ අතර මේ විශ්වයම ආරක්ෂා කරන බුද්ධ ශාසනය විතරක් නෙමෙයි. මේ ලෝකයේ බුදුන් සරණ ගිය මිනිස්සු විතරද රැකෙන්න ඕනෑ. සියලු සත්වයන් රැකිය යුතුයි. මේ ලෝකයේ කෝටි 800කට අධික ජනතාවක් ජීවත් වෙන ලෝකේ හැම මනුස්සයෙක්ම හැම සත්වයෙක්ම දෙව්ලොව සියලු දෙවියන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන මේ විශ්වයේ පරාසය තුළ
සියලු විශ්වයේම ආරක්ෂා කරන මහා බල සම්පන්න දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන් අතර ලෝකය විපත්වලින් ආරක්ෂා කරන්නේ ශ්‍රී විෂ්ණු මහා දෙවියන්. මේ ලෝකය ආරක්ෂකය ශ්‍රී විෂ්ණු දෙවියන්. ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ප්‍රධාන දිව්‍ය විමන පිහිටියේ වයිකුන්ට කියන පර්වතේ. අද අපි තිරුපති කියන්නේ පිම්බිම. ඒ පුණ්‍ය භූමියේ තමයි බුදුරජාණන් වහන්සේ එදා සච්චබද්ද තාපසය ඇතුළු 500ක පිරිසකට අහසින් වැඩම කරලා දහම් දෙසලා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පිහිටෙව්වෙත් ඒ සච්චබද්ද ඒ පර්වත මුදුනේ. වයිකුන්ට පර්වතය හැටියට වයිකුන්ට විමානය හැටියට ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ දෙව් විමන පිහිටි ඒ පුණ්‍ය භූමිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිහිටි උතුම් පිම්බිම. දැන් බලන්න සුමන සමන් දෙවියන්ගේ විමානයේ පිහිටි පිම්බිමත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිහිටපු පුණ්‍ය භූමිය. ඒ වගේමයි මහාමේරු පර්වතය. අපි කියනවා අද වර්තමානයේ හිමාලයේ කෛලාස් පර්වතේ. ඒ පුණ්‍ය භූමිය ශිව දෙවියන්ගේ විමානයේ මහා දේව දේව මණ්ඩලයේ මහා දෙවියන් හැටියට සලකන ශිව දෙවියන්ගේ විමානය. බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වඩින්නේ ඒ මහාමේරු පර්වත මුදුනේ සිරිපා තබල තමයි සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනය මත වැඩයි. ඒ නිසා මේ විශ්වය ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු දෙවියන් එක එක ස්වරූපවලින් මනුස්ස ලෝකයට විපත් ඇතිවෙච්ච වෙලාවල් වල මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. යුග ගණනාවකදී අපි කියන සත්‍ය යුගය, තේත්‍රා යුගය, ద్వාරපර යුගය, අපි මේ ඉන්නේ කලි යුගයේ. ඒ යුගවලදී එක එක ස්වරූපෙන් අපි කියන විෂ්ණු දෙවියන්ගේ දස අවතාරකය මේ ලෝකෙ ආරක්ෂා කරන්න එක එක ස්වරූපයෙන් මනුලොවට විෂ්ණු දෙවියන් එනවා. මේ අපි ඉන්න කලියුග අවසානයේ කල්කි නමින් විෂ්ණු දෙවියන් මේ ලෝකෙ අයහපත නැති කරන්න මේ ලෝකයට ආයෙමත් එන බව සඳහන් වෙනවා. මේ ලෝකෙ ආරක්ෂා කරලා යන්න. ඒ නිසා අපේ ධර්ම ග්‍රන්ථවල මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනකොට මනුස්සයන් අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙලා මෘග සංඥා පහළ වෙලා එකිනෙකා ලේ පිපාසයෙන් මරාගෙන සත්ත අන්තක් කල්පයක් අවසානයක් සිදු වෙනවා කියලා බහලා ඇති. ඒ මොහොතේ පින් ඇති මනුස්සයන් ආරක්ෂා කරලා අධර්මය නරක වනසලා මිනිස්සු රකින්න ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ පැමිණීමක් ගැන ඒ දේව ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඔබ දන්නවද ආයුර්වේදයේ දෙවියන් හැටියට සලකන්නේ ධන්වන්ත්‍රී කියන විෂ්ණු දෙවියන්ගේ ස්වරූපය. ධන්වන්ත්‍රී දෙවියන් කියන විෂ්ණු දෙවියන් ආයුර්වේදයේ දෙවියන් හැටියට සලකන්නේ. ඒ ධන්වන්ත්‍රී දෙවියන් අතේ අමෘතය, බෙහෙත් කලය, ඒ වගේම ආයුර්වේදයේ බෙහෙත් පුස්තකය, ආයුර්වේද බෙහෙත් කොළමිටිය මේ විදිහට තබාගෙන ධන්වන්ත්‍රී දෙවියන් මනුස්සයන්ට ආශිර්වාද කරමින් වැඩයි. ආයුර්වේදයේ අධිපති දෙවියන් හැටියට සලකන දෙවියන්ගේත් වෛද්‍යවරයා හැටියට දෙව්ලොව සලකන්නේ ධන්වන්ත්‍රී දෙවියන් විශ්ව දෙවියන්ගේම ස්වරූපය. ඒ නිසා මේ ශ්‍රී උපුල්වන් දෙවොලේ ඒ ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනයේ සුරකින ඒ විෂ්ණු දෙවියන්ගේ ස්වරූපේ තමයි උපුල්වන් දෙවියන්. මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු උපුල්වන් මහා දෙවියන්ගේ පුදබිමයි අපි මේ මලින් සරසලා මේ සාදුකාරදීලා සියලු දෙවියන්ට විශේෂිත දේවාරාධනයක් හැටියට පැයක් පුරා පැය එකහමාරක් පමණ කාලයක් ඒ සියලු දෙවිවරුන්ගේ
ඒ මහා තේජානු භාවයන් සිහිකරමි. සම්බුද්ධ ශාසනයේ විශ්වය ලෝකය හා බැඳිච්ච දෙවියන්ට අපි ආරාධනා කරලා මේ පිම්බිමේ අද මහා පින්කම සිදු කරේ මේ ලක් බුදු සසුන ආරක්ෂා කරන ශ්‍රී විශ්ව මහා දෙවියන්ගේ උපුල්වන් මහා දෙවිඳුන්ගේ ලංකා භූමියේ ප්‍රධානම මූලස්ථාන පිම්බිම මේ දෙවුනුවර මේ උතුම් දෙවුල පිම්බිම. ඒ නිසා අපි සියලු දෙනා සාදුකාරදීලා මේ උතුම් පුදබිමේ ඒ වැඩ සිටින සියලු දෙවියන්ට අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරමු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලදැන් අවුරුදු 2560 ගාන. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ බුදු ඇසින් දැක්කේ මේ ලංකා භූමිය මුල් කරගෙන සම්බුද්ධ ශාසනී ලෝකෙ බොහෝ කාලයක් ආරක්ෂා වෙනවා. ඒ වගකීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර සක්‍ර දෙවියන්ට පැවරුවා. ඒ නිසා සතරවරන් දෙවියන් සක්‍ර දෙවියන් ඇතුළු උපුල්වන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ වගකීම අපි සිහිපත් කරලා මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂාවත් මේ ලෝකේටම සම්බුද්ධ ශාසනය බැබලෙන්න මේ ලංකා භූමිය මුල් කරගෙන වැඩ සිටින මේ ලක් දෙරණේ සියලු වෙහෙර විහාර ආරක්ෂාවේවා. මේ ලංකා භූමිය වැඩ සිටින සියලු පූජනීය මහා සංඝරත්නය සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා භූමියේ වැඩ සිටින සියලු ගුණ පුරණ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස මේ ලක් දෙරණේ වැඩ සිටින සියලු සැදැහැතියන් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා භූමියේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වෙච්ච ඒ 12 මස්ථාන ඇතුළු පූජනීය පුණ්‍ය භූමි. ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි පිම්බිම අෂ්ටඵල බෝධීන් වහන්සේලා පිහිටි පුණ්‍ය භූමි දෙතිස් ඵල බෝධීන් වහන්සේලා පිහිටි පුණ්‍ය භූමි. මේ ලංකා භූමිය පුරාම වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වැඩ ඉන්න ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ පිම්බිමේ. දකුණු අකුධාතුන් වහන්සේ වැඩ ඉන්නේ අනුරාධපුර ථූපාරාම මහා සෑයි මේ පිම්බිමේ. සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ වැඩ ඉන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මේ ලක් දෙරණේ. දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නේ පොළොන්නරුවේ සෝමාවතී මහා සෑයි මේ ලක් දෙරණේ. ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මහියංගන මහා සෑයි මේ ලක් දෙරණේ. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මිහින්තලේ සේල චෛත්‍යයේ මේ ලක් දෙරණේ. බුදුරජාණන් වහන්සේගේ හිසේ වැඩ සිටි අබිනීලක් බඹර බොහෝ කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ ලංකා භූමියේ බොහෝ චෛත්‍යවල ධාතු මන්දිරවල විහෙර විහාරවල තැන්පත් වෙලා වැඩ ඉන්නවා. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට විසිරී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියේ බොහෝ විහෙර විහාරස්ථානවල දෙව් බමුණුගේ වන්දනා ලබමින් වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිර විහෙර විහාර සෑයවල් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා භූමියේ මහා සංඝයා වැඩ ඉන්න යම් තැනක් ඇද්ද වෙහෙරක් ගල්ලෙනක් ආරණ්‍ය සේනාසනයක් මේ ලංකාවේ ගම් නියම් ගම් පුරා පූජනීය මහා සංඝයා වැඩ ඉන්න සියලු තැන් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා සම්බුද්ධ ශාසනය ශ්‍රී විෂ්ණු උපුල්වන් මහා දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ එක්ව සදෙව්ලොව සියලු දෙවියෝද බ්‍රහ්මලෝකොල බ්‍රහ්ම දෙවිවරුද දස දහසක් ලෝක ධාතුවල දෙවියෝද එක්ව
බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ලෝකයේ බබලවන්න මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා කියලා අපි සාදුකාර දෙමු. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් යන තැන සියලු ධාතුන් වහන්සේලා එකතු වෙලා ධාතු පරිනිර්වාණය සිදුවෙද්දිත් රුවන්වැලි මහා සෑයි වැඩ ඉන්න ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා තමයි මුලින්ම අහසට පැන නැගලා බුදුරුව මවාගෙන අහසින් බුද්ධගයා පිම්බිමේ වජිරාසනය ළඟට අහසින් වඩින්. ඒ නිසා ධාතු පරිනිර්වාණයත් එක් රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තුන් ලෝකේම මහා සෑය හැටියට මේ මනුස්්‍යයන්ට දෙව් මිනිසුන්ට ආරක්ෂාව සලසමින් ඒ මහා සෑය අද බැබලමින් දෙව් මිනිසුන්ගේ ආශිර්වාද ලබනෝ. ඒ නිසා ඒ සියලු වෙහෙර විහාර සම්බුද්ධ ශාසනයේ සුරකින දන් පැන්දෙන ගිහි උපාසක උපාසිකාවන් පවා මේ රටේ ජීවත් වෙන හැම මනුස්සෙක්මත් සතා සිව්පාව පවා සියලු සත්‍යයෝ සුවපත්තේවා. සියලු සත්‍යයෝ ආරක්ෂාවේවා. සියලු සත්‍යයෝ කායික මානසිකව සුවපත් භාවයකට පත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ඔබටත් මටත් මේ පූජනීය මහා සංඝයාටත් ඒ වගේම මේ ලංකාවේ වගේම ලෝකේම වැඩඉන්න සියලු මහා සංඝරත්නයටත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උපුල්වත් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ වගේම සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණයම ලැබේවා ලැබේවා ලැබේවා